Pearson UK කියන qualification එක early childhood education and care මේක global recognized program එකක්. ඒ වගේ නිව්සීලන්ත වලට migrate වෙන students ඉන්නවා අපේ ගිහිල්ලා හොඳ opportunities තියෙනවා. මොකද ඒ රටවල් වල settle වෙන්නත් මේ පැත්ත ඉතාම වැදගත්. early childhood education වලින් පිට රටකට ගියත් ඒ පැත්තෙන් educator කෙනෙක් හැටියට ඉදිරියට ඉගෙනගෙන හැමදාම යන්න පුළුවන්. lecturer කෙනෙක් වෙන්න උනත් පුළුවන් ඒ පැත්තෙන්. ඊට අමතරව රස්සාවක් හැටියට තව නර්සරි පැත්තෙන් විතරක් නෙමෙයි grade 1 to grade 5 grade 3 4 5 වෙනකන් ඒගොල්ලන්ට ඉස්කෝලේ එක උනත් ටීචර් කෙනෙක් හැටියට in charge කෙනෙක් හැටියට ඒ වගේ programs ඇවිල්ලා government awardings එකේ එන්නේ. එතකොට ඒ ඇවිල්ලා TVEC එකකින් එන programs. එතකොට government NVQ level programs හැටියට ගත්තොත් NVQ level 4 5 programs තියෙනවා මේ education sector එකේ. අපි සිහින පසුපස හඹාගෙන යනකොට අපි අවස්ථාවන් සොයාගෙන යනකොට අපිට අධ්‍යාපනය කියන්නේ සුවිශේෂී සන්ධස්ථානයක්. ඉතින් ඒ නිසාම තමයි Higher Education TV අපි අද දවසේදීත් විශේෂ මාතෘකාවට අවධානය යොමු කරන්නට හිතුවේ. Early Childhood Education මුල් ළමයා විය සංවර්ධනය පිළිබඳ අධ්‍යාපනය හැදෑරීම මේ වෙනකොට අපි දැකලා තියෙනවා විශේෂ උනන්දුවකින් පසු වෙනවා අපේ තරුණ පරම්පරාව. ඒ නිසාම අපි හිතුවා ඔබත් එක්ක මේ පිළිබඳව කතා බහ කරන්නට විශේෂයෙන්ම මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට විශේෂ කතා බහක යෙදෙන්න. දැන් අද දවසේදී මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා Polymath Campus හි Head of Marketing Mr. Ishan Abeywikrama. ආයුබෝවන් ඉෂාන්. ආයුබෝවන්. අපිට මුලින්ම කියන්නකො මේ පාඨමාලාව Early Childhood Education කියන පාඨමාලාව මොනතරම් වැදගත්ද සහ ඔබ ආයතනය තුළ මොනතරම් සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවද මෙයට? Okay. Polymath ආයතන හැටියට මුලින්ම මම විග්‍රහයක් කරොත් Polymath group එකේ international school එකක් තියෙනවා, nursery එකක් තියෙනවා, kids පැත්තක් තියෙනවා. ඉතින් අපි early childhood education කියන programs වලින් උත් අපිට programs හතරක් විතර තියෙනවා. නමුත් අපි mainly මම අද කතා කරන්නේ early childhood education and care. student කෙනෙක්ට ඇත්තටම practical පැත්තෙන් උත් cover කරන්න පුළුවන් අපි ගා facilities තියෙනවා. practically students ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට teachers ලාගෙන් උත් මේකේ ඉංග්‍රීසි පැත්තට අමතරව practical පැත්තත් cover කරන්න පුළුවන් education group එකක් තමයි Polymath education කියන්නේ. අපිට දැන් වර්තමානයේ දකින්නට ලැබෙන මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හයි කොම්පිටිෂන් එකත් එක්ක ඒ වගේම තියෙන තාක්ෂණික වෙනස් වීම සහ අප්ඩේට්ස් එක්ක කොහොමද මේ කෝස් එක ළමයින් කෙරෙහි එමත් නැත්නම් අපේ සිසුන්ට විශේෂයෙන්ම මේක අවධානයෙන් යුක්තව සම්බන්ධ වීමේ හැකියාව තියෙන්නේ? නවීන තාක්ෂණයත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරියට යනවද කියන එක ගැන අපි බැලුවොත් අපි හැමදාම දියුණු වෙනවා. හැම දෙයක් සමග ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් ඒ වගේම දූදරුවන් පොඩි ළමයි උත් පොඩි කාලෙම දැන් ටෙක්නොලොජි එකට පුරුදු වෙනවා. ඉතින් ඒ එක්කම ගුරුවරුන්ටත් ඒ නොලෙජ් එක අවශ්‍ය වෙනවා. ඒගොල්ලන් හිතන විදිය, ඒගොල්ලන් දකින විදිය දේවල් අපි පොඩි කාලේ දැක්ක විදිය නෙමෙයි දැන් පොඩි ළමයි දකින්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණය අපි ගුරුවරුන්ට උගන්වන්න සහ ඒ තාක්ෂණයේ ගැඹුරු දේවල් AI තාක්ෂණයේ හරි ඉදිරියට යදී ළමයි කවුරුදු grade 5 කියන්නේ early childhood education gap එක ඉවර වෙන කාලේ. ඉතින් grade 1 ඉඳන් grade 5 වෙනකන් වුණත් ගොඩක් දේවල් අපිට අන්තර්ජාලයේ වුණත් දරුවන් හැමතිස්සෙම නරඹනවා හැම දෙයක්ම කරනවා. ඉතින් ඒ වලින් වෙන පැත්තකට යන්නත් ඒ දේවල් හොඳ විදියට ගන්නත් අපි ගුරුවරුන්ට උගන්වන්න ඕනේ දරුවට ඒ දේ ලබා දෙන්න. ඉතින් මේ අපි ගත්තොත් Pearson UK කියන qualification එක early childhood education and care මේක global recognized program එකක්. ඉතින් මේ දේ ලබා ගන්න මම හිතන්නේ ලෝකේ උනත් පිළිගැනීම ලබාගත් දේවල් අන්තර්ගත වෙලා තියෙන මේ modules ඇතුළේ. ඒ modules ඇතුළේ තියෙන දේවල් practically කරන දේ වඩාත්ම අපෙන් කරගන්න පුළුවන් හේතුව මොකද අපේ nursery එක තියෙනවා. kids තියෙනවා අපේ international school එක තියෙනවා. ඉතින් ඒ හැමදේම අපි නොමිලේ ලබා දෙන ස්ටුඩන්ට් අමතරව මේ දෙයට ඒගොල්ලන් වියදම් කරන මුදල හෝ ඒගොල්ලන්ගේ ඩිග්‍රී එකේ first 2 years තමයි මේ කරන්නේ. ඉතින් ඒ දේ ලබා ගන්න practical knowledge එක අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම. කවදාද දවසක ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට තව කාලයක් අපිත් එක්ක සේවාවක් කරන training period එකක් ගන්න උනත් අපෙන් ලබා ගන්න ඒගොල්ලන්ගේ අපි ගත්තොත් එහෙම ඒ දරුවන්ගේ ඉගෙන ගන්න දරුවන්ගේ ස්කෝර් එක අනුව අපිට
ලබා දෙන්න බැරි කමක් නැහැ. කොහොමද ට්‍රේනින් එක ඒගොල්ලන්ට හම්බ වෙනවා. අපි හිතනවා මේ වෙලාවේදී මේ වැඩසටහන හරහා සාර්ථක වුණ සිසුවෙක්ගේ සිසුවෙක්ගේ ලයිෆ් ස්ටෝරි එකක් එහෙමත් නැත්නම් මෙයාලගේ තියෙන අත්දැකීමක් ඔබගේ හඬින්ම දැනගන්න තිබ්බනම් ඒක ඉතාමත් හොඳ වටිනා උදාහරණයක් බවට පත්වේවි කියලා. ඉතින් අපි ගත්තොත් ගුරුවරියෙක් වෙන්න කැමති සිසුවෙන් අපි ගාවට ගොඩක් එනවා. ඉතින් අපි ලංකාව ගැන කතා කරමු ඉස්සෙල්ලාම. මයික සිසුවෙක් ගැන කියන්න පුළුවන්. නමුත් ගොඩක් ඉන්නවා. එතන එක්කෙනෙක් ගැන අපි නිකන් කතා කරොත් ඒ ස්ටුඩන්ට් පුළුවන් අපෙන් ඇත්තටම ප්‍රෝග්‍රෙෂන් එකක් හැටියට අපේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ වුණත් වැඩ කරන්න ගන්න. ඉතින් ඒ ඇවිල්ලා ඒගොල්ලන්ගේ කැරියර් එකේ එක්ස්පීරියන්ස් එකක් අරගෙන there are students මෙහි ඉගෙනගෙන මයිග්‍රේට් වෙනවා. ෆයිනලි එකට මයිග්‍රේට් වෙනවා. ඉතින් ස්ටුඩන්ට්ස්ලා මයිග්‍රේට් වෙනවා UK වලට මයිග්‍රේට් වුණත් ඒගොල්ලන්ට ඔපචුනිටිස් තියෙනවා. ඒ වගේ නිව්සීලන්ත වලට මයිග්‍රේට් වෙන ස්ටුඩන්ට්ස් ඉන්නවා. අපේ ගිහිල්ලා හොඳ ඔපචුනිටිස් තියෙනවා. මොකද ඒ රටවල් වල සෙටල් වෙන්නත් මේ පැත්ත ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේ සෙටල් වෙන ස්ටුඩන්ට්ස් ඉන්නවා. ඉතින් අපිත් එක්ක තාම කනෙක්ෂන් එකේ ඉන්න ස්ටුඩන්ට්ස් ඉන්නවා. නමුත් අපේ early childhood education and care කියන ප්‍රෝග්‍රෑම් එකට අමතරව තව ප්‍රෝග්‍රෑම්ස් 4ක් තියෙනවා early childhood වලට. ඒ ප්‍රෝග්‍රෑම්ස් වලින් උත් ගිය ස්ටුඩන්ට්ස්ලා ඇලුම්නයි එක හැටියට ගත්තොත් අපිට 600කට එහා ඇලුම්නයි එකක් ඉන්නවා early childhood education වල. ඉතින් පොඩි ප්‍රෝග්‍රෑම්ස් උත් තියෙනවා. අවුරුද්දේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. එක ස්ටුඩන්ට් කෙනෙක් කියලා මට ඇත්තටම මතක් වුණා. ඇත්තටම හැම ස්ටුඩන්ට් කෙනෙක්ම හොඳ තනතුරු වල සහ මේක පොඩි තැනින් පටන් ගන්න වෙන්න පුළුවන්. නමුත් හොඳ තැනකට ගියා වෙන්න පුළුවන්. රටින් පිට යන ප්‍රමාණිකුත් ඉන්නවා මේ දෙක කළා. මොකද ගොඩක් ගැහැණු දරුවන් මේ දේ කරලා ඒගොල්ලන්ට වෙන රටකට ස්ටඩීස් කරන්න ගිහලා ඒගොල්ලන්ගේ ඔපචුනිටි එක ගොඩක් හම්බ වෙනවා. මොකද ලෝකයේම වැදගත්ම රස්සාවක් හැටියට අද early childhood education තියෙන නිසා ඒ දේ ඉදිරියට ගෙනියන්නත් ඒ දේ දැන් අනිත් පිට රටවල් වල අඩු වීගෙන යන බැවින් මේ වගේ රටවල් වලින් ගොඩක් කට්ටිය යන නිසා අපි එක්සැම්පල් එකකට නර්සිං උත් ඒ දේ වුණා. early childhood education උත් ඒ වගේ වෙනවා. එතකොට ඒ වගේ පැත්තක් නිර්මාණය වෙලා තියෙනවා අපේ ලාංකික මේ සිසුවියන්ට ප්‍රධානයෙන් යන්න මේ පැත්තට. සිසුවන් උත් යනවා. නමුත් මූලික වශයෙන්ම කරන්නේ අපි ගත්තොත් ගැහැණු දරුවන් තමයි මේ දෙයට ගොඩක්ම ලැබී. මොකද පොඩි දරුවන් එක්ක වැඩියෙන්ම ටීචර්ස්ලා හැටියට ඒගොල්ලන් ඉදිරියට යන නිසා. ඉතින් සැකයක් නැහැ මේ ගැන ඉදිරියට යන්න පුළුවන්ම පැත්තක් තමයි early childhood education කියන පැත්ත. Bachelor of Education කියන පැත්තෙන් ඉගෙනගෙන PhD එකක් වෙනකන් යන්න පුළුවන් පැත්තක්. මේ වෙලාවේදී දැන් early childhood education එහෙමත් නැත්නම් පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන් මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන මේ මොන ආකාරයෙන් ගත්තත් ඔබගේ පාඨමාලාවන් තුල තියෙන පාඨමාලා අන්තර්ගත එහෙමත් නැත්නම් අපි දන්නවා course content එක තාමත් වැදගත්. අපිව බලන් ඉන්න කෙනෙක්ට අපිට යම්කිසි අදහසක් දෙන්න පුළුවන්. Sure. එතකොට අපි එක ප්‍රෝග්‍රෑම් එකක් හැටියට ගත්තොත් early childhood education and care කියන එකේ PSN ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා මයික මොඩියුල් එකක් හැටියට නිකන් ගන්නම් අපිට අවශ්‍යම කරන මොඩියුල් එක ජීවිතේ promoting healthy living ළමෙක්ගේ එතකොට ඒ දරුවාගේ ජීවිතේ අපි ගත්තොත් කොහොමද කෑමෙන් බීමෙන්ද ඒගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ මෙඩිකේෂන් එක සම්බන්ධයෙන් එතකොට ඒ සම්බන්ධයෙන් මේ මොඩියුල් එකේ කතා කරනවා කෙයා ගිවර්ස්ලා ගැන. එතකොට ෆැමිලි එන්වයරන්මන්ට් එකත් එක්ක එකතු වෙලා කරන දේවල් ගැන. සහ ළමයාගේ හෙල්ත් එක ගැන. එයා හෙල්ති ලිවිං එක එයාගේ කෑම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එතකොට එයාගේ දරුවගේ ජීවන රටාවේ අපි ගත්තොත් එහෙම ස්පෝර්ට්ස් පැත්ත. එතකොට එයාගේ ඩිවලොප්මන්ට් එකට මොනවද අවශ්‍ය වෙන විටමින්ස් සම්බන්ධයෙන් එතකොට කෙයා ගිවර් කෙනෙක් හැටියට ඒගොල්ලන් දැනගෙන ඉන්න ඕනේ ප්‍රැක්ටිකලි මොනවද කරන්න ඕනේ මේ වෙලාවේ කියන එක මොන හරි ඉෂුව එකක් ආවොත්. ඉතින් ඔය සම්බන්ධයෙන් ඉගෙන ගත්තොත් තමයි අපිට දෙයක් කරන්න පුළුවන්. දෙමාපියන් හැටියටත් අපිට ඒ දේ සමහර විට සර්ව සම්පූර්ණයෙන් හැටියට අපි දැනගෙන අපිට ඒක කරන්න බෑ. නමුත් ඔය දෙයක් ඉගෙන ගත්තොත් ඇත්තටම ඒ සෑහෙන වැදගත් වෙනවා අපේ දරුවන්ගේ අනාගතය සහ පොඩි කාලයෙන් මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් නම් ඔය දේ ඔය promoting health living කියන පැත්තෙන් සඳහන් වෙන මොඩියුල් එකක් සහ play and learning in early childhood කියන මොඩියුල් එකත් අපි ගත්තොත්
ඒකේ ගොඩක් කතා කරන්නේ දරුවාගේ ක්‍රියාකාරීත්වය. ඒ දේෙන් ඒගොල්ලන් ඉගෙන ගන්න විදිය. එතකොට සෙල්ලම් වලින් උනත් ඉගෙන ගන්න දේවල් පුළුවන් ප්‍රැක්ටිකලි අපි දේවල් කරන දේවල් වලින් පැලයක් උනත් අපි දරුවට උගන්වන්න පුළුවන් කොහොමද මේ දේ ලැබෙන චුට්ටිම කාලේ. මම මේ කියන්නේ. එතකොට මේ දේ හිස්ටොරිකලි සිස්ටම්ස් තාම පාවිච්චි කරනවා. තියරටිකල් සිස්ටම්ස් තාම පාවිච්චි කරනවා. සහ අපි මොඩර්න් සිස්ටම්ස් දැන් පාවිච්චි කරනවා. ඉතින් මේ හැම දෙයක්ම ගැඹුරුච මොඩියුල් එකක් මේකේ තියෙනවා. අපි කතා කරොත් ළමයාගේ ලිවිං එක සම්බන්ධයෙන් ඒතර ප්ලේ ඇන්ඩ් ලිවිං එක සම්බන්ධයෙන්. එතකොට ඒක ගොඩක් වැදගත් ළමයිට. අපි ළමයික හිර කරන්න බෑ. ළමයට නිදහස දෙන්න ඕන කරන්න හැම දෙයක්ම යාට හිතන කරන දේවල්. අඳින දෙයක් වුණත්, බිත්ති අඳින දෙයක් වුණත් අපි වළක්වන්න හොඳ නෑ කාලෙකදී. ඒ වගේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් අපි ඒ ලෙවල් කරපු දරුවෙක්ට නොලෙජ් එක නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන් පැත්තකින් එන මොඩියුල්ස් හැටියට මම මොඩියුල්ස් දෙකක් සම්බන්ධයෙන් දැන් කතා කරේ. නමුත් මේ ප්‍රෝග්‍රෑම් එකේ මොඩියුල්ස් 14ක් තියෙනවා. මේ වගේ වෙනත් මොඩියුල්ස් 12ක් තියෙනවා මේ අමතරව. ඉතින් රිසර්ච් මෙතඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ෆයිනල් එකත් ඒ කරන පුද්ගලයාට අපි කිව්වොත් ස්ටුඩන්ට් හොනර්ස් ඩිග්‍රී එකක් හැටියට බැචලර් ඔෆ් এডুকেෂන් වලින් යුනිවර්සිටි එකකින් කරන්න පුළුවන් UK යුනිවර්සිටි එකකින් අනිවාර්යෙන් ෆයිනල් එක. නැත්තම් වෙනත් රටකට ගිහිල්ලා වුණත් කරන්න පුළුවන්. ලංකාවේ අපිත් එක්ක වුණත් කරන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී හැම දරුවෙක්ගේ අනාගතය දක්වා ලංකාවේ හෝ ලංකාවෙන් පිට තියෙන ඔපචුනිටිස් වලට මේ මොඩියුල්ස් අපි වුණත් දැනගෙන ඉන්න එක ඉතාම වැදගත් වෙනවා. මොකද ගොඩක් දේවල් ටෙක්නොලොජි එකත් එක්ක හැම පැත්තෙම දූ දරුවන් දැන් වෙනත් පැතිවලට යොමු වෙනවා. ඒ දේවල් වලින් අමාරු දේවල් වලට යන රස්සාවල් අතහැරෙනවා. නමුත් මේ වගේ රස්සාවල් අතහැරුණොත් ඉදිරි අනාගතේ නැති වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ගොඩක් උනන්දුවෙන් ආදරෙන් කරන සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් අපහායක් වෙන්න. මේ පාඨමාලාවන් සමග සම්බන්ධ වීමෙන් අනතුරුවම කරියර් පාත් එක නම් අනිවාර්යෙන්ම ඔවුන් හිතනවටත් වඩා හොඳින් සාර්ථක කරගන්නට පුළුවන්. හැබැයි පර්සනල් ඩිවෙලොප්මන්ට් එකටත් ඔබ ආයතනය මගින් මේ පාඨමාලාව මගින් ලොකු පිටුවහලක් දෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව ඒ පහසුකම් ගැන අනිවාර්යෙන්ම ඔවුන්ව දැනුවත් කරමු. පොලිමැත ආයතන මගින් අපි ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දේවල් හැම දෙයක්ම ලබා දෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේම. ඉතින් ඒක ඒගොල්ලන්ගේ පර්සනල් ඩිවෙලොප්මන්ට් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. සහ ඒගොල්ලන්ගේ කරියර් එකටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද ඒගොල්ලන් ප්‍රැක්ටිකලි හම්බෙන දේ හැමතැනින්ම ලබා ගන්න නැත්නම් ඒගොල්ලන් වෙන තැනකට ගිහලා ඒක කරන්න වෙනවා. ඉතින් මේක ඉන් හවුස් අපි ගාවම තියෙන ප්‍රොඩක්ට් එකක්. මොකද අපේම ළමයි නර්සරි එක ගත්තොත් ළමයි 600කට 6යි. ඩේ කෑස් 3ක් තියෙනවා. ඉතින් නර්සරි එකයි අපේ ඉස්කෝලේ ගත්තොත් හැම අවුරුද්දකටම ළමයි 300කට ග්‍රේඩ් 1 එකට එනවා. ඉතින් ඒ කැපැසිටි එකෙන් අපිට ඕන තරම් ස්ටුඩන්ට්ස්ට ට්‍රීට් කරන්න ප්‍රැක්ටිකලි දෙන්න පුළුවන්. අපි ගාවම බ්‍රාන්ච් අපේම බිල්ඩින් 3ක් ඉස්කෝල හැටියටයි කැම්පස් එක හැටියටයි වෙනම තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ප්‍රැක්ටිකලි ඕන දෙයක් අපි කොහොමත් ලබා දෙනවා. ඉතින් මේ දේවල් කරන්න අපි ගත්තොත් එම් ක්ලාස් රූම් එක. ඒ ක්ලාස් රූම් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියන එන්වයරන්මන්ට් එක හිටන් ඉගෙන ගන්න දරුවාට ලැබෙනවා. ඉතින් පුටුවේ ඉඳන් ටීචර් කොහොමද දරුවා බලන්නේ කියන එකේ ඉඳන් එතකොට කරියර් එක ගත්තොත් නර්සරි එහෙක ලීඩර් කෙනෙක් හැටියට වැඩ කරන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකලි නර්සරි එකක් අලුතෙන් පටන් ගන්න පුළුවන්. එතකොට early day care එකක් පටන් ගන්න පුළුවන්. අද කාලේ අපි ගත්තොත් එහෙම දෙමාපියන් දෙන්නම වැඩට යනවා. ඉතින් දරුවන් ගොඩක් වෙලාවට ඩේ කෑර්ස් වල ඉන්නවා. ඉතින් ඒ පැත්තෙන් අලුතෙන් පටන් ගන්න ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. එය සහ අපි ගත්තොත් එහෙම early childhood education වලින් පිට රටකට ගියත් ඒ පැත්තෙන් එඩියුකේටර් කෙනෙක් හැටියට ඉදිරියට ඉගෙනගෙන හැමදාම යන්න පුළුවන්. ලෙක්චරර් කෙනෙක් වෙන්න උනත් පුළුවන් ඒ පැත්තෙන්. ඊට අමතරව රස්සාවක් හැටියට තව නර්සරි පැත්තෙන් විතරක් නෙමෙයි grade 1 to grade 5 grade 3 4 5 වෙනකන් ඒගොල්ලන්ට ඉස්කෝලේ එක උනත් ටීචර් කෙනෙක් හැටියට in charge කෙනෙක් හැටියට ප්‍රෝග්‍රෑම් එකක් හැටියට කරගෙන යන්න පුළුවන්. නමුත් මෙය නවත්තන්න නරකයි. ඒ කියන්නේ এডুকেෂන් කියන එක එක්ස්පයර් එකක් තියෙනවා.
ඩිග්‍රී එක ආවිසේ. සෝ ඒ දේ හැමදාම ඩිවලොප් කරගන්න ප්‍රැක්ටිකල් නොලෙජ් එකෙන් හැමදාම ඩිවලොප් කරගන්න පුළුවන්. ඒකම තව පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරගන්න ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තව මොන හරි දෙයක් කරලා ඉදිරියට යන තරමට අපේ දියුණුවත් ලැබෙනවා පුද්ගලයෙක් හැටියට. ඒ වගේම තවත් කැරියර්ස් හැටියට මේකෙන් ගත්තොත් එහෙම early years assessors ලා හැටියට තව nursery leaders ලා හැටියටත් අපි ගත්තොත් එහෙම business management පැත්තෙන් ගත්තොත් එහෙම ඉස්සර සඳහන් කරන nursery management පැත්තට යන්න පුළුවන්, business owners ලා වෙන්න පුළුවන් සහ තව ගොඩක් පැති තියෙනවා මේකෙන් යන්න පුළුවන්. ඒ දේ දියුණු කරගන්න පුළුවන් ඔබේ ෆයිනල් ඉයර් එක ස්පෙෂලයිසේෂන්ස් උත් කරලා. ඉතින් HND එකෙන් යන්න පුළුවන් රැකියාව අවස්ථා තමයි මේ. ඒ ඉදිරියට අපි BA අපි ගත්තොත් එහෙම business bachelors in education පැත්තේ ස්පෙෂලයිසේෂන්ස් තියෙනවා. මේගොල්ලන්ට එන්ටර් වෙන්න පුළුවන්. ඒ පැත්තෙන් තවත් රැකියා අවස්ථා ගොඩක් early childhood category එකට සහ family social work පැත්තෙන් ඕපන් වෙනවා. ඉතින් ලංකාවේ තියෙන්න පුළුවන් කෙටි ප්‍රමාණයක්. නමුත් අපි ගත්තොත් එම අනිත් රටවල් වල වෙස්ටර්න් කන්ට්‍රීස් වල ගොඩක් පැති තියෙනවා. මේ පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් පාත්වේස්. ඒ ගැන අපි ඇත්තටම දැනුවත් කරන්න පුළුවන් අප හායක වුණාම අපේ කවුන්සිලර්ස්ලා ගොඩක් අදහසක් ලබා දෙයි. මේ පාඨමාලාවන් සමග සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් ඉන්න අපිව බලාගෙන ඉන්න දරු දැරියන්ට ඔබට දෙන්න තියෙන උපදෙස් සහ මේ පාඨමාලාවත් එක්ක එකතු වෙනවා නම් මොන වගේ සුදුසුකම්ද ඔවුන්ට තිබිය යුත්තේ? right. එතකොට අපි මේ පාඨමාලාවට එක්වන්න A level අවශ්‍ය වෙනවා. A level වල 2 simple passes තිබ්බොත් අපේ මේ කියන Pearson program එකට එකතු වෙන්න පුළුවන්. එය නැත්තම් O level වලින් උනත් foundation program එක අපේ හායක් වෙයි. ඒක කරලා HND එකට යන්න පුළුවන්. සයිට අමතරව අපේ තව programs තියෙනවා early childhood development education, primary teacher training. එතකොට තවත් programs තියෙනවා අපි ගත්තොත් එහෙම preschool teacher education. primary teacher education. එතකොට ඒ වගේ programs ඇවිල්ලා government awardings එකේ එන්නේ. එතකොට ඒ වගේ TVEC එකකින් එන programs. එතකොට government NVQ level programs හැටියට ගත්තොත් NVQ level 4, 5 programs තියෙනවා මේ education sector එකේ. මේ හැම දෙයකටම එක් වෙන්න පුළුවන් ඇත්තටම O levels වලින් පස්සේ දරුවෙක්ට උනා. ඒ වගේම අපි අපේ දැනට ස්ටුඩන්ට්ස් හැටියට අවුරුදු 35, 40, 25 අවුරුදු 17, 18 වුණත් ඒ හැමෝටම එකතු වෙන්න පුළුවන් පැත්තක් මේක. මේක අපි ගත්තොත් එහෙම අමාරුවෙන් කරන්න ඕන දෙයක් හැටියට අපිට කියන්න ඕනේ නැහැ. රයිට්? හැමෝටම මේක කරන්න පුළුවන් දෙයක්. නමුත් මේ කැපවීම අවශ්‍ය වෙනවා සහ මේක ආසාවෙන් කරන ප්‍රෝග්‍රෑම් එකක් හැටියට අපි දකින්නේ. ඉතින් after A level student කෙනෙක්ට O level student කෙනෙක්ට foundation එකක් කරලා හරි අපේ NVQ level program එකක් කරලා හරි එකතු වෙන්න පුළුවන්. ඒ ගැන අපහ සමහර කට්ටියට වෙන requirements තියෙන්න පුළුවන්, experience තියෙන්න පුළුවන්. එතකොට work experience එක check කරලා අපිට ඒගොල්ලන්ගේ අවුරුදු 10කට කලින් තිබ්බ qualification එකක් map කරලා කරන්න පුළුවන්. ඒ වගේම සමහර programs තියෙනවා nursery teachers ලා. ඒගොල්ලෝ දැනට nursery එකේ ඉන්නවා. නමුත් qualification එකක් හරියට නැහැ. නැත්තම් ඒගොල්ලන්ට උනත් ලබා ගන්න පුළුවන් අපේ programs තියෙනවා. පාඨමාලාව අවුරුද්දක් යන එක ඒගොල්ලන්ට මාස 9න් ඉවර කරන්න පුළුවන් හේතුව ඒගොල්ලන්ට practical knowledge එක තියෙන නිසා. ඉතින් ඒ වගේ TVEC එකෙන් කරන programs උත් තියෙන early childhood development එක ගත්තොත් එහෙම තියෙන්නේ ඒක. ඒ පැත්තෙන් development education පැත්ත. early childhood education and care කියන එක focus එක මම කියන්නේ හැමතිස්සෙම Pearson එකෙන් කරන program එක UK qualification එකක් හැටියට මේක දැනට ලංකාවේ ගොඩක් තැන්වල offer කරත් අපෙන් එය ඉතාමත්ම හොඳ මුදලකට සහ practically knowledge එක ලබා ගන්නත් සහ ඒකේ උගන්වන lecturersලා industry standards වල ඉන්න lecturersලා ඒක අපි ඇත්තටම අර HND එකක් ඉවර වුණ ස්ටුඩන්ට් කෙනෙක්ව දාන්නේ නැහැ මේක කරන්න. මේක ගොඩක් nursery headsලා උගන්වන modules තියෙනවා. එතකොට අපේම nursery එකේ headsලා ඉන්නවා education levels ගොඩක් උඩට ගිහිල්ලා ඒගොල්ලන්වත් කරන modules තියෙනවා. ඊට අමතරව පිටින් visiting lecturesලා වුණත් මේ education early education background එකේ කරන lecturesලා අපි specifically අරගෙන
මේ ප්‍රෝග්‍රෑම් එක ඩිලිවර් කරන්න තීරණය කරේ කොට කාලෙකට කලින්. නමුත් ඒක හොඳටම තාම යන නිසා අපිට හොඳ දරුවන් ප්‍රමාණයක් යනවා. මේක වැදගත් වෙන්නේ අපේ ඉදිරි අනාගතය නිසා දැන් ඉන්න දරුදරියන්ට. ඒක තමයි කරියර් එක හැටියට අපි බාරගන්නේ. බාරගන්න දරුවෙක් ඉගෙන ගන්න දරුවෙක්. අපේ ලෝකය හදන්න තමයි අපි මේ එකතු වෙන්න කියන එක තමයි මේ අපි සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. අවසාන වශයෙන් මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙනවා නම් වැඩිදුර විස්තර දැන කියා ගන්නට අවශ්‍ය නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි මතක් කරමු. right අපි Polymath International School එක Polymath group එක හැටියට Polymath campus එක හැටියට අපේ website එක ඇවිල්ලා Polymath campus එකේ www.polymath.edu.lk අපහා අපේ වෙබ්සයිට් එක through හරි අපේ ජෙනරල් නම්බර් එක through සම්බන්ධ වෙන්න පුළුවන්. අපහා එක්වන්න අපේ කවුන්සිලර්ස් එක්ක කතා කරලා හොඳ අදහස් ලබාගෙන අපව විසිට් කරලා අපේ ෆැසිලිටිස් බලලා වුණත් ඔයගලන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් හොඳ ප්‍රමිතියකින් යුක්තව ඔබට අවශ්‍ය නම් early childhood education සම්බන්ධව පාඨමාලාවකට සම්බන්ධ වෙන්නට අනිවාර්යෙන්ම හොඳම තැනක් තමයි අපි දන්නවා Polymath education කියන්නේ. ඉතින් ඉක්මනටම එකතු වෙන්න සම්බන්ධ වෙන්න Polymath education සමගින් ස්තුතියි අද දවසේදී අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට head of marketing Polymath campus Mr. Ishana Abevikrama ඔබතුමන්ටත්. Thank you. ඔබේ සිහින හොයාගෙන හඹාගෙන යන ගමනේදී ඔබට හොඳම තැන කියා දෙන්නට නැවත දවසක හරවත් කතා බහක යෙදමු. Higher Education TV සමගින්.